හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ඩිජිටල් ලෝකේ අපි හැමෝම වගේ කරන ඒත් ඇත්තටම ගොඩක් දෙනෙට හරියටම දන්නේ නැති දෙයක් ගැන. ප්‍රශ්නේ හරිම සරලයි. අපි ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි ෆොටෝ එකක් ඩිලීට් කළාම ඒක ඇත්තටම සදාටම මැකිලා යනවද? උත්තරේ සමහර විට අපි හිතන තරම් සරල නැතුව ඇති. හරි. එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ ඩිලීට් කරනවා කියන එක පිටිපස්සේ තියෙන මිත්‍යාම ගැන. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මොකද්ද? ඩිලීට් බටන් එක එබුවා වැඩේ ඉවරයි. ෆයිල් එක ගියා කියලා නේද? ඒත් ඇත්ත කතාව ඊට වඩා ටිකක් සංකීර්ණයි. ඇත්තටම වෙන්නේ අපි මකලා දාපු ඒ ෆොටෝ එකේ ඩිජිටල් සලකුණක්. ඒ කියන්නේ ඒක ඩේටා තාමත් අපේ ඩිවයිස් එකේ කොහේ හරි හැංගිලා තියෙන්න පුළුවන්. ඉතින් අපි ෆොටෝ එකක් ඩිලීට් කළාම ඒක මුලින්ම ගමන් කරන්නේ කොහාටද? ඔන්න ඕක තමයි අපේ පළවෙනි නැවතුම. ඒක කෙලින්ම යන්නේ අපේ රීසයිකල් බින් එකට. ෆෝන් වල නම් recently deleted කියන ෆෝල්ඩර් එකට. හොඳට මතක තියාගන්න මේක ඇත්තටම delete කිරීමක් නෙවෙයි. මේක හරියට ෆයිල් එකක් එක තැනකින් තම තැනකට මාරු කළා වගේ වැඩක්. ඒ නිසානේ අපිට සාමාන්‍යයෙන් දවස් 30ක් යනකල් ආයෙත් ඒක රිස්ටෝර් කරගන්න, ඒ කියන්නේ ආපහු ගන්න පුරවන් වෙන්නේ. හරි. දැන් අපි රීසයිකල් බින් එකනොත් ෆයිල් එක permanently delete කරනවා. එතකොට මොකද වෙන්නේ? මේක තේරුම් ගන්න අපි හරිම සරල ඒත් ගොඩක් බලවත් උදාහරණයක් පාවිච්චි කරමු. ඇතරම මේක තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලිය තේරුම් ගැනීමේ යතුර. හිතන්නකෝ අපේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි තියෙන මෙමරි එක, ඒ කියන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එක හරියට ලොකු පුස්තකාලයක් වගේ කියලා. හරි. දැන් මේ පුස්තකාලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සූචිය. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එක. එකෙන් තමයි හරියටම කියන්නේ මොන පොත, ඒ කියන්නේ මොන ෆයිල් එක කොයි රාක්කෙද තියෙන්නේ කියලා. අනිත් තමයි දත්ත. ඒ කියන්නේ රාක්කොඩ තියෙන ඇත්තම පොත් ටික. ඔන්න බලන්න දැන් වෙන දේ අපි permanently delete කියන එක එබුවම අපේ සිස්ටම් එක කරන්නේ අර සූචියෙන් ඒ පොත ගැන තියෙන විස්තරය අයින් කරන එක විතරයි. මෙන්න වැදගත්ම දේ අර ඇත්තම පොත. ඒ කියන්නේ අපේ ෆොටෝ එකේ data ඒක තාමත් රාක්‍යම තියෙනවා. ඒක අයින් වෙලා නැහැ. වෙන්නේ ඒ ඉඩ දැන් available එහෙම නැත්නම් භාවිතයට ගන්න පුරුවන් කියලා ලකුණු වෙන එක විතරයි. ඒ කියන්නේ අලුත් පොතක් ආවොත් ඒ රාක්කයට දාන්න පුරුවන් කියන එක තමයි එක තීරුම. එතකොට පොත තාමත් රාක්කේ තියෙන නිසා, ඒ කියන්නේ දත්ත තවමත් හાર્ඩ් ඩ්‍රයිව් එකේ තියෙන නිසා ඒක ආපහු හොයාගන්න ක්‍රම තියෙනවා. රිකුවා ඩිස්ක් ඩිග වගේ විශේෂ software තියෙනවා. මේවට පුරුවන් ඔය හිස් කියලා ලකුණු කරපු ඉඩ පරීක්ෂා කරලා සුචියේ නම් නැති වුණාට රාක්කවල තාම ඉතුරු වෙලා තියෙන අර පරණ පොත්, ඒ කියන්නේ අපේ ඩිලීට් කරපු ෆොටෝ හොයලා ආපහු ගොඩ ගන්න. එහෙනම් කොහමද ඇත්තටම නැවත ගන්නව බැරි වෙන්න ෆයිල් එකක් මකලා දාන්නේ? ඒකට තියෙන එකම නියතම ක්‍රමය තමයි overwriting කියන එක. සරලවම කිව්වොත් පරණ දත්ත තිබ්බ තැනම අලුත් දත්තයක් ලියන එක. අර පරණ පොත තිබ්බ රාක්කටම අලුත්ම පොතක් කෙනක් දානවා වගේ. හැබැයි පැරණි hard disk වලට වඩා අලුත් ෆෝන් වල එහෙම තියෙන SSD සහ flash storage වල පොඩි වෙනසක් තියෙනවා. මේ අලුත් storage වල trim කියලා විධානයක් ක්‍රියාත්මක වෙන්නවා. ඒකෙන් කරන්නේ delete කරපු දත්ත තිබ්බ ඉඩ ඉක්මනට පිරිසුදු කරන එක. ඒ නිසා අලුත් ඩිවයිස් එකකින් data recover කරන එක ටිකක් අමාරුයි. ඒත් ඒක කරන්නම බැහැ කියන එක නෙවෙයි. හරි, දැන් අපි මේ ගැටලුව තේරුම් ගත්තනේ. එහෙනම් බලමු මේකට තියෙන පැහැදිලි අපිටම ක්‍රියාත්මක කරන්න පුළුවන් විසඳුම් මොනවද කියලා. හිතන්න පාරණ ෆෝන් එකක් හරි මෙමරි කාඩ් එකක් හරි විකුණන්න යනවා කියලා. නිකන්ම ෆැක්ටරි රීසෙට් පාරක් දාපු පළියට පෞද්ගලික දත්ත සුරක්ෂිතයි කියලා හිතන්න එපා. ඒක කොහෙත්ම මදි. මෙන්න දත්ත සුරක්ෂිතවම මකා දාන ක්‍රමය. පියවර 1 මුලින්ම උපාංගය ෆැක්ටරි රීසෙට් කරන්න. ඊළඟට දෙවලි පියවර ඒ තමයි වැදගත් මේක. ඩිවයිස් එකේ සම්පූර්ණ මෙමරි එක පිරෙනකල් වැදගත් නැති ලොකු ෆයිල්ස් උදාහරණයකට ෆිල්ම්ස් වගේ දේවල් වලින් පුරවන්න. එතකොට වෙන්නේ අර පරණ දත්ත උඩින් අලුත් දත්ත ලියවිලා ඒ කියන්නේ ඕවර්රයිඩ් වෙලා ඒව විනාශ වෙන එක. අවසාන වශයෙන් පියවර 3 අන්තිමටම ආයෙත් සැරයක් ෆැක්ටරි රීසෙට් කරන්න. මේ ක්‍රියාවලියට තමයි තාක්ෂණිකව secure erase එල්මත් නැත්නම් zero filling කියලා කියන්නේ. මේකෙන් පස්සේ පරණ ෆයිල්ස් ආයෙ කාටවත් රිකවර් කරන්න බැරි බවට සහතිකයක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. ෆොටෝ එකක් එහෙම නැත්නම් ඕනෑම ෆයිල් එකක් මැකෙන්නේ delete බොත්තමේ වූ පමණින් නෙවෙයි. ඒක ඇත්තටම සදාහටම මැකෙන්නේ ඒ මතට අලුත් දත්තයක් ලියවුණු විට. ඒ කියන්නේ overwrite වුණු විට එතරයි. මේ කරුණු ගැන දැනුවත් වීම ඩිජිටල් ලෝකයේ අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න හුඟක්ම වැදගත්.